මොනවාද අපි දෙන්නට වෙන්නේ කියලා කිව්වා. හර්ෂ පතිරගේ දිනේෂ් පතිරගේ දෙන්න වෙන්න ආයුබෝවන් දෙන්නට. මොකද අපි පහුගිය කාලේ ගිය අවුරුද්ද පුරාවටම ප්ලෑන් එකක හිටියා, සැලසුමක හිටියා. ලස්සන සංකල්පයක් අරන් ආවා 2026 නව අවුරුද්ද අපි සමරන්න ඕනි කියලා. අපි ලංකාවේ අයට අවුරුදු සිරිය අසිරිය ගේන්න ඕනි කියලා. ඉතින් මේක සෑහෙන කාලෙකින් නම් තිබුණු ප්ලෑන් එකක්, ආශාවක්, හීනයක්. මම හිතන්නේ ඒක 3500කට අධික විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ක යථාර්ථයක් වඩපත් කරා. සංකල්පය මම හිතන්නේ ඒ නිසා ඒක අපි ඔක්කොම අපි එකඟ වෙලා හාගියුවා. මොකද හිතන්නේ මම හිතන්නේ ලොකු සතුටක් ඇති. ගොඩක් ලොකු සතුටක්. මොකද හිතාගන්න බැරි සෙනඟක් ඇත්තටම ආවා. තවසම මම ඉස්සුගත වෙනෝනේ අපේ මිලන් වල ඉන්න ජනතාවට ඒකෙන් පටන ජේෂ්ඨ පුරවැසියන්ට ඇත්තම ගොත් හදවතින් මම ස්තුති පුද කරනවා. මාර හයියක් වුණා ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ. මොකද ඒ කියන්නේ ඒක සල්ලි වලටවත් ගන්න බැරි දෙයක්. ඉතින් මම හිතන්නේ ඒක අර අපි දැකපු විශේෂත්වය තමයි ගොඩක් දැන් ව්‍යාපාරිකයන් වලට අමතරව සාමාන්‍ය පුරවැසියෝ, සාමාන්‍ය ජනතාව ලොකු හඬක් නගන්න පුළුවන් අය. විශාල පිරිසක් එකතුලා හිටිය කිසිම මූල්‍යම අරමුණකින් තොරව. ඉතින් ඒක වෙනුවෙන් ඔයාලා හැම කෙනෙක්ටම විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි දැන් මේකේ ප්‍රධාන අරමුණ කිසිම මුදලක් අය කරේ නැහැ. කිසිම දෙයකට. ඒ වගේම දුන්න තෑගි මම හිතන්නේ හර්ෂ සෑහෙන විශාල වටින තෑගි දුන්නනේ. අනිවාර්යයෙන්. ඒ ගැනත් අපි ටුට්ටක් අපි කියන්න ඕනේ අනිවාර්යෙන්ම. අර නිසා ගොඩක් තිබ්බේ වගේම අපිට අපේ හිතපු නැති විදිහට අවුරුදු කුමාරියෝ ඉදිරිපත් කරනවා. අපි ලිස්ට් එකේ බද්දි 100 ගණන් ඉපත් කරලා ඇත්තටම ඉතින් එක පැත්තකින් සතුටු වෙනවා. මොකද ඒ වගේ දෙයක් අපිට මේ වගේ කියන්නේ ජනගහනයක් පිරිනකට මම හිතනවා අපි කරපු දේ සාර්ථක වුණා කියලා. අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ අපිට තෑගි බොහෝ දුන්නා. අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරා මිලාන් සිටි එක. අපිට නීතමානී සතුටක් තියෙනවා. අනිවාර්යෙන් ඒක කියා ප්‍රකාශ කරන්න හරියන්නේ නැහැ. අනිවාර්යෙන්. ඉතින් ඒක තමයි මම හිතන්නේ ලයිට් හවුස් ශක්තිය, ලයිට් හවුස් හයිය. මොකද දැන් ලයිට් හවුස් කියන නමට මිනිස්සු එකතු වෙනවා. මිනිස්සු මේකට මේ නමට ආදරය කරනවා. ඒක තමයි අර නාමයක් සහ සන්නාමයක් අතර වෙනස අපි හැමදාම අපි කතා කරේ. ඒ කියන්නේ ලයිට් හවුස් අපි ගොඩක්ම කරේ ඒ කියන්නේ අපේ දූ දරුවන් වෙනුවෙන් අනාගත දූ දරුවන් වෙනුවෙන් අපි ගොඩක් කට්ටිය රිස්පොන්සිබල් වෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ අනාගතයට දෙයක් කරලා ක්‍රිකට් වෙනුවෙන්, එල්ල වෙනුවෙන්, වොලිබෝල් වෙනුවෙන්, චිත්‍ර තරඟ වෙනුවෙන් කරපු දෙයක් නෑ. කරපු දෙයක් දන්සල් අනිවාර්යයෙන්. බෝතනවල දන්සලක් කරගෙන දුන්නා. ඉතින් ඒ වගේ තමයි දේවල් අපි ගොඩක් දේවල් කරා. ඉතින් මුළු ඉතාලියම ගත්තොත් ස්පොන්සර් දීපු නැති සිටි එකක් නෑ. කිසිම ලාභ අරමුණක් කරන්නේ නැතුව සල්ලි එළියට දාලා, සල්ලි ආයතනයට දාලා නෙමෙයි, සල්ලි එළියට දාලා මිනිස්සු වෙනුවෙන් කරපු දේ බොහොම ආදරෙන් අගය කරනවා දෙන්න විශේෂම ලයිට් හවුස් වෙනුවෙන්. ඉතින් ඒ වගේම දැන් ඔන්න තවත් ලස්සන වැඩක් තියෙනවා. තවත් ආදරණීය වැඩක් තියෙනවා. තවත් බෞද්ධයන් පෙරටු කරගත්ත සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම ඉතාලියේ තවත් ලස්සන වැඩක් තියෙනවා. මම හිතන්නේ මේ වැඩේ ලොකු උවමනාවක් උනන්දුවක් තිබුණා හර්ෂට. එනිසායි. ඉතින් මම හිතන්නේ ඔන්න අපි මිලාන් වලට දුන්නා අවුරුද්ද. අලුත් අවුරුද්ද දුන්නා මිලාන් වලට. ඒ වගේම වෙරනෝට දෙනවා ආලෝකෝ ශ්‍රද්ධාවි වන්දන වැඩසටහන. ඉතින් බොහොම සතුටින් සහ ආඩම්බරෙන් අපි ඔන්න ඔයගලන්ට අරගෙන අපේ දෙවනි ව්‍යාපෘතිය තමයි ආලෝක ශ්‍රද්ධාවි වන්දන. මේ කන්සෙප්ට් එක ගැන අපි චුට්ටක් කතා කරමු. මේ කන්සෙප්ට් එකයි හිතුනේ ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ සහ ඒක චුට්ටක් කතා කරමු හර්ෂ. අපේ පොඩි කාලේ ලංකාවේ හිතුනේ සංස්කෘතියත් එක්ක ආගමත් එක්ක ඉඳි අපි මොනවදකයි අපි හැමෝම එකතු වෙනවා නිදාට. අනිවාර්යයෙන්. මුස්ලිම්ද, දෙමළද, ක්‍රිස්තියානිද, සිංහල කියලා නෑ. දන්සල් කන්න ඉරිදෙන. මොනවද අපි දීසේ මොනවද දන්නේ මේ අපි මේ තෝයි කාලේ අපි ගොඩක් කැමති අර ඒ වගේ දන්සලක් ඒ වගේ දෙයක් තීති කට්ටික තුලා මිහින්තල හදන්න එක්කහුව වෙලා කියලා ඒක කූඩු හදනවා. ඔව් ඒ වගේ සීන් ඉතින් ඒකත් තමයි මේකත්. ඉතාලියේ මුළු ඉතාලියෙන් පළවෙනි වතාවට පළවෙනි කිසිම ස්පොන්සර්ෂිප් එකක් නැතුව ඒ කියන්නේ අපි අවුරුදු 30 දුන්නා වගේම මේකත් ඒ වගේම තමයි කිසිම අනුග්‍රහක බවතෙක් නැතුව කරන මේ වැඩේ. ඒ කියන්නේ ඉතාලියේ මිහින්තලයක්. ඒ කියන්නේ මිහින්තලේ ඇස් දෙකට දැක ගන්න ලංකාවේ ඒ කියන්නේ මිහින්තලයක් හදලා ඒ වගේ දකින්න පොඩ්ඩක් ලංකාවට යන්න ඕනේ. අපි මේ ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දෙන දේ තමයි මිහින්තලේ. මේ මිහිඳු දරුවෝ ඉන්න සංග්‍රහ වැඩි කට්ටියක් දෙන්න බලමු. මිහින්තලේ නැගලා නැති ගිහිල්ලා ඒ ෆීලිං එක ගන්න අපිට මොකද්ද කරන්න පුළුවන්? මට හිතෙනවා අපේ සංස්කෘතිය අපි ඉස්සරහට ගෙනියන්න එපේ. අපි අපි ඉඳලා තඩිය අපේ පොඩි කට්ටියට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්. ඊළඟ පරම්පරාවට මොකද වෙන්නේ? ඒ කියන්නේ මිහින්තලයක් කියන දේ මම හිතන්නේ දැකලවත් නැති ඉන්නවා. අපිට පබ්ලික් වෙන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්. මොකද මිනිස්සු දැන් ලයිට් හවුස් දන්නවා. මිනිස්සු ලයිට් හවුස් කියන්නේ දන්නවා ගොඩක් තැන්වල. සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුම අපි මේක කරලා තියෙනවා. එතන මුළු ඉතාලියම ඒ කියලා මේ වැඩි බලන්න. අපි ඉන්න පොඩි කාලේ ෆීලිං එක දැන් ඉන්න පරපොට කොහොමද දෙන්න ඕනේ කියන අදහසක් තමයි අපි මේක කිව්වේ. මම ඕක කියපු වැඩි අයියා කිව්වා කීයක් කියන්නේ මොකුත් ඇහුවේ නෑ. මල්ලි චුටි මල්ලි අවුලක් නෑ කියලා කිව්වේ. ඒ වචනේ ඇති
අපි දෙන්නට මේ වැඩක් කරන්න වැඩේ සාර්ථක කරගන්න. වැඩි සාර්ථක කරගන්න. මෙතනදී විශේෂයෙන්ම ආලෝකෝ ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහනේදී අපි මේ වැඩසටහන ගැන අපි කෙටියෙන් මතක් කරොත් එහෙම ඕගොල්ලන්ට ලංකාවේ කොළඹ ඉඳන් නුවර ඉඳන් කුරුණෑගල ඉඳන් ගාල්ල ඉඳන් මාතර ඉඳන් මට මතකයි ඉස්සර වෑන් ලොරි බස් පිටින් තමයි පොසොන් බලන්න වෙසක් බලන්න පොසොන් බලන්න එකතු වෙන්නේ. ඉතින් දැන් විශේෂයෙන්ම පාරවල් ට්‍රැෆික් ඇවිල්ලා බ්ලොක් වෙන තරමට අනුරාධපුර පොසොන් කාලෙට බෞද්ධයන්ගෙන් පිරීලා ඉතිරෙනවා. වැව් කොකුණු පිරීලා ඉතිරෙනවා. ඒ අතරේ මිහින්තලයට යන්න බැරුව ගොඩක් අය හැරිලා යනවා. මොකද ඒ තරම් පිරිසක් ලක්ෂ ගානක පිරිසක් එකතු වෙනවා අනුරාධපුරේ මිහින්තලේ බලන්න. ඒ මිහින්තලේම ඒක අනුරුවක්. ඔන්න ඒ ස්කේල් එකටම ඒ තරම් විශාල නැතත් ඒ හා සමානවම ඔයගොල්ලන්ට දැක බලා ගත්තට පස්සේ මිහින්තලේ නේද කියලා දැනෙන තරම් ප්‍රශ්න දැක බලාගත්ත විතරක් නෙවෙයි. නගින්නත් පුළුවන්. නගින්නත් සාමාන්‍ය විදිහට නගින්න පුළුවන් විදිහට ඒකට නැගලා ඒ කියන්නේ අපේ දැන් අලුත් විදිහට ගත්ත ෆොටෝ එකක් ගහලා ඒ හැංගීම අපිට දැනෙන හැංගීම දැනෙන විදිහට මින්තල්ලික නැග්ගා හා සමාන හැංගීමක්. ඒ තරම් ෆීලිං එකක් අපි වැඩි විස්තර කියන්නේ නැතුව නේ අපි පොඩි එන්ඩක් කෑල්ලක් ඉතුරු කරනවා. අනිවාර්යයෙන් අන්තිමට ගාලා දීලා ඕගලන්ට සහ ඒ විතරක් නෙමෙයි දැන් මේ ශ්‍රද්ධාභිවන්දනා ආලෝකෝ මේ වැඩසටහන අතරේ ඔයගලන්ට මිහින්තලේ පසකින් දිස් වෙනවා දාන්සල් පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. වෙසක් පහන් කූඩු තරඟ තියන්න අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. භක්ති ගීත එක පැත්තකින් සූදානම් කරලා තියෙනවා. ඉතින් අපි ඕගොල්ලන්ට විශේෂයෙන්ම ලංකාවේ ඉන්න හැම කෙනෙක්ටම විවෘතව ආරාධනා කරනවා ඉතාලියේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ට මේ වැඩෙත් එක්ක එකතු වෙන්න. මේක කිසිම මූල්‍යමය ලාභ අරමුණකින් තොරව ලයිට් හවුස් කරන වැඩක්. ඒ නිසා මේ වැඩෙත් එක්ක එකතු වෙන්න. කියන්නේ වෙරෝනා සිටි එකේ ඉතින් වෙරෝනා සිටි එකට මෙතනින් නම් ගොඩක් සිටි වලට එන්න ළඟයි. ඉතින් මම හිතනවා ගොඩක් සිටි වලින් මේකට එක්තාසු වෙයි කියලා. වැඩ විස්තරත් අපි කියමු අනිවාර්යෙන් ඉස්සරහට. මේක අපි කෙටියෙන්ම කිව්වොත් ආලෝකෝ ශ්‍රද්ධාභිවන්දනා ලයිට් හවුස් පොසොන් කලාපයක් තමයි අනිවාර්යයෙන් අපි බෞද්ධයන් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපි අරගෙන ඉන්නේ. ඉතින් අපි මේකට විවෘතව ආරාධනා කරනවා. බෞද්ධ වේවා, මුස්ලිම් වේවා, කතෝලික වේවා, වෙනත් ඕනෑම ජාතියක් වේවා. ඒ විතරක් නෙමෙයි ඉතාලි ජාතිකයන් පවා මේ වැඩේදී අපිත් එක්ක එකතු වෙනවා. අනිවාර්යයෙන්. ඒක අපි විශ්ලේෂණය කියන්න ඕනේ. අපේ ජනතාව මිනිස්සු මේ රස්සාවල් එක්ක ගොඩක් ස්ට්‍රෙස් මේ ඔළුව වල ප්‍රශ්න තියෙනවා. හැමදාම 8-5 ජොබ් එකකට ගිහිල්ලා ගොඩක් අමාරුවෙන් ඉන්නේ. නමුත් මේ අය වෙනුවෙන් තමයි මම හිතන්නේ අවුරුදු සැනකෙලි වගේ මේකත් අරගෙන ඉන්නේ. විශේෂ මතක් කරන්න අපේ ස්ටාෆ් එකත් මේ වෙලාවක් කලාවක් නෑ ඇත්තටම වැඩක් කිව්වොත් කවදාකවත් වෙලාවක් බලන්න නැති කට්ටියක් තමයි ඒගොල්ලෝ. ලයිට් හවුස් එකේ හැමතිස්සෙම වෙනසක් කරන දෙයක්. ඒ වෙනස අපි මේ අවුරුද්දෙත් කරනවා. දැන් ඉස්සර අවුරුදු වලට කරන්න ඉතින්. හොයිසෝති ඔය දෙන්නත් අපි සුබපතනවා සහ අපි ලයිට් හවුස් ආලෝකෝ ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහනත් එක්ක එකතු වෙමු ඉදිරි දින කිහිපවල. තැන කොහෙද? කවදාද තියෙන්නේ? කොතනද තියෙන්නේ? කොහොමද වෙන්නේ? අපි හැම දෙයක්ම ඒ පිළිබඳව දැනුම් දෙන්නම්. මොකද අපේ සෝෂල් මීඩියා හැම ප්ලැට්ෆෝම් එකකම අපි ආලෝකෝ ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ගැන ඔයගලන්ට අරන් එනවා. ඉතින් බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි වෙන්න, Tamanගේ ආගම දහම මතක් වෙන්න, හරියට මිහින්තලයට ගියා වගේ වෙසක් පොසොන් කාලෙට ආපහු සැරයක් අපිට මතක් කරගන්න. ලොකු අයට පුළුවන් පොඩි කාලෙට යන්න, පොඩි අයට පුළුවන් දැකපු නැති දෙයක් ආයෙ බලා ගන්න. එහෙනම් අපි එකතු වෙන්න කියලා ආරාධනා කරන ලයිට් හවුස් ආලෝකෝ ශ්‍රද්ධාභිවන්දනා මේ උතුම් සත්කාරයත් එක්ක බොහොම ස්තුතියි ඔය දෙන්නට. බොහොම සුබමස්. ආලෝකෝ ශ්‍රද්ධාභිවන්දනා ලයිට් හවුස් බැටි බර තිලිරයක්